ඉතින් මම මේ vlog එක අප්ලෝඩ් කරනකොට නම් අවුරුද්ද පහ වෙලා තියෙයි. ඉතින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම හදන්න යන්නේ නිකන් කැවුම් జాතියක් නිකන් අතිරස වගේ. මම දන්නේ ඇත්තටම නම. ඉතින් අපිට මේකට ඕනි වෙන්නේ කෙසෙලුයි, සීනි, පිටි. ඉතින් ඔයගොල්ලන්ට ගෙදර තියෙන දේවල් වලින් මේක හදා ගන්න පුළුවන්. මුලින්ම කෙසෙලුයි සීනි දාලා ඊට පස්සේ තව දා ගන්න ඕනේ පොල් කිරිත්. ඒ ටික ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ හොඳ මික්ස් එකක් එන විදිහට. ඉතින් ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ වගේ මික්ස් එකක්. එහෙම මික්ස් කරාම ඊට පස්සේ අපි පිටි ටික මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන ඇත්තටම දන්නේ නැහැ මම කොච්චරක් දැම්මද කියලා. ඉතින් මගේ හිතේ තියෙන මෙෂර්මන්ට් එකට තමයි දැම්මේ. ඊට පස්සේ අපි හදාගත්ත මික්ස් එක මේ වගේ තෙලට දාලා හොඳට බෙද ගන්න තමයි තියෙන්නේ. You know there's a sweet in it. මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් එක එක හැලවල වලට තියෙනවා. ඉතින් එක එක channel වල ගියපු අවුරුදු උත්සවත් බල තමයි මේක හැදුවේ. මොකද්ද ශිරෝමිකාගේ? වයින් රස පරණ වෙන්න මල්ලි. right එහෙනම් අපි ගේම්ස් වලට රෙඩිද? Tomorrow for sure. ඔන්නේ කැවුම් ටික හැදුවේ ඊයේ. ඔන්න අද තමයි ඉතින් අලුත් අවුරුද්ද. ඉතින් උදෙන්ම නැගිටලා කිරිබත් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා දැන් හිතේ මම හාල් හොදන්න නැතුව නේද හාල් එක තිබ්බේ කියලා. නෑ මම හාල් එක හේදුවා ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා හොඳේ. ඔක්කොම ටික හදලා ඉවරයි. දැන් ලෑස්ති වෙන්නේ බුද්ධ පූජාව පූජා කරන්න.
මගේ අලුත් අවුරුදු කැම මේසේ ගොඩක් දේවල් නම් නැහැ. ඉතින් තනියෙන් පුළුවන් ලෑස්ති කරගන්න පුළුවන් ටික ලෑස්ති කරගත්තා. ඔන්න නෑ ගම යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ඇකමඩේෂන් එකේ තව 3 දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ 3 දෙනාට පොඩි කැම ප්ලේට් 3ක් දෙන්න තමයි මං හිතුවේ. Hours later. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ කට්ටිය මෙසේජ් එකක් දාලා තිබ්බා අපි කොහේ හරි යමු දැන් අවුරුද්දත් හින්දා කියලා. ඉතින් අපි කට්ටිය හිතුවා යන්න මේ කින්ස්ගේට් මෝල් එකේ අලුතෙන් ඕපන් කරපු ආකේඩ් එක බලන්න. මේක නම් ගයිස් මාරම ලස්සනයි. මං හිතන්නේ හඩර්ස්ෆීල්ඩ් වලටම මෙහෙම තැනක් තිබිලා නැහැ. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා තිබ්බා. ඉතින් හඩර්ස්ෆීල්ඩ් වලට හොඳයි. ඉතින් මේ වගේ එකක් ඕපන් කරපු එක. තාම සමහර ෂොප් නම් ඕපන් කරලත් නැහැ.また一人ゲーセンに入るゲームの音が心を奪う Coins in the machine let's flashing bright 街の喧騒から逃げるこの場所が俺の夜スクリーンに映るファンタジーの世界現実を忘れレベルアップのためにキャラクターと共に戦い続けるこの空間が俺の逃げ場所安らぎの場所 Today I'm alone at the game set to free my mind ゲームの中でだけ自由を感じる現実の悩みもここでは消えるこの瞬間だけ俺のものギャラリーの中で静かな自分ハイスコアを狙い集中力を上げるボタンを押すたびに心が高鳴るこの空間が俺のパラダイスどこにも行かないプレイしてるまだは何も考えないゲームの中だけがリアルな世界 No need for company just a game in me この時間が心のバランス俺のエスケープ Today I'm alone at the game set to free my mind ゲームの中でだけ自由を感じる
එතන ගොඩක් දේවල් කරේ නැහැ. මොකද අපි ප්ලෑන් කරලා ආවේ නැහැ මෙතනටම යනවා කියලා. ඉතින් ඊට පස්සේ කට්ටිය කිව්වා එහෙනම් අපි හැලිෆැක්ස් යමු කියලා. ඉතින් එතන ලස්සන ප්ලේස් එකක් තියෙනවා කියලා අපි ගිහින් බලමු. දැන් ඉතින් ඔයාලා අහන්න එපා මේ ඔක්කොම ආවේ මේ කාර් එකේද කියලා. ඔව් අපි 9 දෙනෙක් මේ කාර් එකේ ආව කොහොම හරි. ගයිස් මෙතන ඇත්තටම මාරම ලස්සනයි. බට් නම් ඇත්තටම හිතුවේ මම හෝටන් ප්ලේස් ගියා වගේ. මොකද ඒක අනේ මන්ද ඒ වගේම තමයි මට නම් දැනුනේ. ඊට පස්සේ කට්ටියම ආයේ එක තැනකට එකතු වෙලා ඉතින් මෙතන කාලා බීලා එන්ජොයි කරලා තමයි ගෙදර ගියේ.